ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න සමග සමාජිකයින් වන සිදත් වෙත්නමුනි ප්‍රකාශ් ශාෆ්ට උපුල් කුමරප්පෙරුම සහ ඩෙනාල් ෆිලිප්ස් මෙම මාධ්‍ය හමුවට එක් වුණා. ක්‍රිකට් එකට ඇඟිලි ගැහිමක් නැහැ. මොකද ක්‍රිකට් එක ස්වාධීන වෙන්න ඕනේ. මොකද අපි ජාත්‍යන්තරව ICC එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඒකේ එක ප්‍රධාන දෙයක් ඇවිල්ලා ආණ්ඩුවෙන් ඒක ස්වාධීන වෙන්න ඕනේ. ජනාධිපතිතුමාත් අපේ ඇමතිතුමා ඒ අයගෙන් කිසිම බලපෑමක් නැහැ. අපේ කොමිටුවට අපේ වැඩේ අපිට ස්වාධීනව කරගෙන යන්න ඉඩ සලසලා තියෙනවා. මූලික දෙයක් අපිට තියෙන වගකීමක් අපි කොමිටුවක් හැටියට ඇවිල්ලා මේකේ නව ව්‍යවස්ථාවක් අපි ඇති කරන්න යනවා. පාලන ක්‍රමය වෙනස් කරන්න යනවා. ක්‍රිකට් අයිති කොමිටුවකටවත් කොටසකටවත් නෙමෙයි මේකේ කොටස්කරු ඇවිල්ලා රටේ ඉන්න මහ ජනතාවයි. පාර්ශවකරුවන් සියලු දෙනාටම පුළුවන් ඒ අයගේ අදහසුත් ප්‍රකාශ කරන්න. ජනාධිපති නීතිඥ මහත්තුරුන්ගෙන් ප්‍රධානත්වයෙන් කොමිටුවක් පත් කරලා තියෙන ව්‍යවස්ථාව දිහා බලන්න. ඒකේ බලලා අපි ව්‍යවස්ථාවක් එක සාකච්ඡා කරලා බලලා ඇතුළු කරලා ඊට පස්සේ ඒක පාර්ලිමේන්තුවට ඊට පස්සේ තමයි ඉදිරිපත් කරන්න යන්නේ. The ICC also has ICC එකත් ඔබ සැමට කතා කරලා තියෙනවා. ඒ වගේම මේ ක්‍රියාවලියට මෙච්චර කාලයක් ගත වෙනවා කියලා එයාලට කියලා තියෙනවද? ඒ කියන්නේ අතුරු කමිටුව වැඩි කාලයක් ක්‍රියාත්මක වීම ගැන ඔවුන් සතුටු නැතිවීම හේතුවෙන්. interim committee running for too long. ICC එක සමග සාකච්ඡා අතිශයින්ම සෝදශීලී සහ ඵලදායී. අපි කරන දේ සම්බන්ධයෙන් අපි ඉතා විවෘත හා විනිවිද භාවයෙන් කටයුතු කර ඇති බව ICC එක හරියටම දන්නවා. ඒ වගේම අපට අවශ්‍ය වන්නේ මේ සිදු කිරීමේදී විවෘත හා විනිවිද පෙනෙන ක්‍රමවේද අනුගමනය කිරීමටයි. පරිවර්තන කමිටුවට කළ ආරාධනය පිළිබඳවත් සභාපතිවරයා අදහස් දැක්වුවා. මෙතන මට අඬගහලා තියෙන්නේ දේශපාලන හේතුවක් නිසා නෙමෙයි. නැත්තම් මට මොකටද මේ ජනාධිපතිතුමා හරිද මට අඬගහන හේතුවක් නැහැනේ. මේ ජනාධිපතිතුමා හරිද මේක තීරණය කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ එකට වැඩ කරලා දූෂණයට එරෙහිව වැඩ කරලා යාට යම්කිසි අවබෝධයක් තියෙනවා මගේ අදහස් ගැන දූෂණයට එරෙහිව වැඩ කිරීමට. මම විශ්වාස කරනවා ඒ විශ්වාසයේ උඩ තමයි මම ගෙනලා තියෙන්නේ. මම මේකෙන් පස්ස ගහන්නෙත් නැහැ. දූෂණයට කිසිම ඉඩක් දෙන්නේ නැහැ. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක දේශපාලනයට සම්බන්ධ නැහැ. සම්බන්ධ වෙන්නත් බෑ. ආණ්ඩුවකට ඇඟිලි ගහන්නත් බෑ. ඒ නිසා තමයි මම දේශපාලන තනතුරු වලින් අයින් වෙලා තියෙන්නේ. මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සමාජික සිදත් වෙත්තමුණි. අපි දැන් ඒ ඒරියාස් තුනක් බලනවා. ෆස්ට් ටීම් එක අපේ ටෙස්ට් ටීම් එක ඒ ටීම් එකේ ඒවැල තියෙන ප්‍රශ්න මොනවද ඒවා විසඳන්නේ කොහොමද කියලා අපි දැන් බලාගෙන යනවා. මම ගැරි කර්ස්ටන්ගෙන් අහුවමත් එයා කිව්වේ player talent එකේ අඩුපාඩුවක් නැහැ. එයා කියන්නේ we have to get them. මේ ක්‍රීඩාවේ තියෙනවනේ අංශ තුනක් fitness, player skill and the mental side. ඒ තුන හරියට වැඩ කරනවා නම් ඔක්කොම වැඩ කරනවා. ඉතින් අපි ඒක ගැන තමයි දැන් ફોකස් කරලා බලන්නේ කොහොමද ඒ සිටුේෂන් එක ඉම්ප්‍රූව් කරන්න කියලා. ඒක වුණාම මට හිතෙනවා අපේ ක්‍රීඩාවේ වෙනසක් ඔයගලොන්ට පේන්න පුළුවන්. අනිත් එක තමයි under 19 coaching. අපි ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් හැටියට ඒ කෝචර්ස්ලට එක්ස්පෝෂර් එක දීලා නැහැ. එක්ස්පීරියන්ස් එක මදි. ඒගොල්ලොන් එක්සෑම් එකක් පාස් කරලා කියනවා ඒ කට්ටියට දැනගන්න ඕන කොහොමද ක්‍රීඩාව ගැන සාකච්ඡා කරන්නේ. කොහොමද එක්ස්ප්ලেইন කරන්නේ. අර හේතුඵල ක්‍රියාදාමය හොඳට තේරෙනවා මදි. ඒක තමයි දැන් අපි හදන්නේ under 19 එකෙන් පටන් ගන්න එතනින් උඩටයි එතනින් පල්ලෙහාට ඒ එක්ස්පෝෂර් එක දෙන්නේ. දැන් චිත්‍රසිරි කමිටුව යටතේ අලුත් ව්‍යවස්ථාවක් යෝජනා වෙච්ච එකක් තියෙනවා. එතකොට මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා තියෙනවද? දැන් මේ කමිටුවෙන් හදන්නේ ඒක නිකන් බේස් එකක් හැටියට තියාගෙන තවත් අලුත් අදහසුත් අරගෙන නව ව්‍යවස්ථාවක් දෙන්න. ඒක තමයි අපි හිතාගෙන ඉන්නේ කොහොම හරි මාස 3-4න් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන කියලා.